හායි කොහොමද ඔයාලට මම අද ඔයාලට කියා දෙන්න හදන්නේ පාන් වලින් පීසා එකක් හදාගන්න හැටි. මේක හරිම ලේසි ක්‍රමයක්, වැඩි වියදමකුත් නැහැ. ඔයාලට මම කියලා දෙන්නම්. එතකොට චීස් ඕනි කරනවා. ඒ වුණාට මම චීස් වලින් වයිට් සෝස් එකක් හදන හැටි, චීස් වෙනුවට වයිට් සෝස් එකක් හදන හැටි ඔයාලට කියලා දෙනවා. චීස් වෙනුවට මට මේකට ඕන කරනවා ඔයාලට කැමති දේවල් ගන්න පුළුවන්. ඔයාලා ආස දේවල්. මම තක්කාලි වලට ආස නිසා මම තක්කාලි ගත්තා. සොසේජස් වගේ ගෙදර තිබ්බා ඒක ගත්තා. රට ලුණු පොඩ්ඩක් රවුමට කපලා ගත්තා. බිත්තර දෙකක් ඕන කරනවා. ගම්බිරිස් ඕන කරනවා. බටර් ගන්න පුළුවන් ඔයාලට. ඕනනම් තෙල් ගන්නත් පුළුවන්. මට බටර් නැති නිසා එක්ස්ට්‍රා ගත්තා. කෑලි මිරිස් ඕන කරනවා. වයිට් සෝස් එකට පාන් පිටි ඕන කරනවා. තක්කාලි සෝස් ඕන කරනවා. ලුණු. එතකොට මට ෆ්‍රෙෂ් මිල්ක් නෑ. මම කිරි හදාගත්තා. කිරි හදා ගන්න ඕන අපි ඇල් වතුරෙන්. මොකද නැත්තම් බිත්තර තැම්බෙන නිසා අපි ඇල් වතුරෙන් තමයි කිරි හදා ගන්න ඕන. මම මේ විදිහට පාන් පෙති 3ක් කරන් තියෙනවා. අපි බලමු පාන් පෙති ටික කපාගෙන. මම දැන් පාන් පෙති ටික මේ විදිහට කපා ගන්නවා. මේ විදිහට පොඩි පොඩි කෑලි වලට මේ විදිහටත් කපා ගන්න. දික් අතර කපාගෙන පොඩි පොඩි කෑලි වලට කපා ගන්න. අපි මේක දැන් හදන්න පටන් ගමු. මම මුලින්ම බිත්තර දෙකක් දා ගන්නවා. ඊට පස්සේ ඒකටම ගම්බිරිස් ටිකක් දා ගන්නවා. ගම්බිරිස් වලින් ටිකක් දා ගන්න. ඔයාලා කැමති ප්‍රමාණයට සැර අඩු වැඩි කරගන්න. ඊට පස්සේ මම ලුණු පිංචක් දා ගන්නවා. වැඩි ලුණු දාන්නේ නැහැ පාන් වලට නිසා. ඊට පස්සේ අපි මේක චුට්ටක් කලවම් කර ගන්නවා. ඒකම මම මේකටම කිරි කෝප්ප භාගයක් දා ගන්නවා. අපි මේකට කෑලි මිරිසුත් දාගමු ටිකක්. ඔයාලට ඇති ප්‍රමාණ වලට දාගන්න. අපි මේක හොඳින් කලවම් කරගමු. දැන් අපි මේකටම අර පාන් ටික දාගමු. පාන් ටික දාලා අපි මේක කලවම් කරගමු. අපි දැන් මේ ටික හොඳින් මේ කෑලි මිරිස්, එතකොට කිරි, ලුණු, ගම්බිරිස් වදින විදිහට හොඳට අනාගමු. හොඳට මේක මේ කිරි වල පෙඟෙන විදිහට හොඳට මික්ස් කරගන්න. අපි දැන් වයිට් සෝස් එක හදාගමු. මොකද මේ අපිට චීස් නැති කයට මේක හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්. මම ඉස්සලාම් මේකට එක්ස්ට්‍රා මාගාව බටර් නෑ. එක්ස්ට්‍රා තියෙන්නේ. මම එක්ස්ට්‍රා වලින් ටිකක් දාගත්තා. ඔයාලා තේ හැඳි දෙකක් විතර දාගන්න. එහෙම දාගත්තාම රසයි. ගින්දර අඩු ප්‍රමාණයක් තමයි මම මේක හදන්නේ. දැන් අපි මේකටම පාන් පිටි මේස හැන්දක් දාගමු. ඉක්මනට කලවම් කරන්න. නැත්නම් මේ ගින්දර අඩු මට්ටමේ තියාගන්න. නැත්නම් මේක හයි වෙන්න ඉඩ තියෙනවා. පුළුවන් තරම් ඉක්මනට කලවම් කරගන්න. ඒකටත් අපි දාගමු ගින්දර අඩු කරගමු. අපි දාගන්නවා මේ පිටිකිරි ෆ්‍රෙෂ් මිල්ක් ඕන දෙයක් ගන්න පුළුවන්. මේකටත් දාගමු කෝප්ප භාගයක් දාගන්න. ගින්දර අඩු මට්ටමේ තියාගන්න. නැත්නම් මේක මේ ගොඩාක් වෙලාවට මේ හය වෙන්න ඉඩ තියෙනවා. එන ඉවරයි. චීස් නැති අයට මේ වයිට් සෝස් එක හදාගෙන දාගන්න පුළුවන්. ඇත්තටම මේක රසයි. මොකද අපි එක්ස්ට්‍රා හරි බටර් වලින් හරි තමයි හදාගන්නේ. ඒ හින්දා ඇත්තටම ගොඩක් රසයි. චීස් වෙනුවට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට දාන තක්කාලි සෝස් එක හදා ගන්නවා. මම ඒකට තව දා ගන්නවා කෑලි මිරිස් ටිකක්, සුදු ලුණු දා ගන්නවා. ඊට පස්සේ මේක තව රසවත් කරගන්න ඒ දේවල් දාගන්නේ. අපි ඒක කලවම් කරගමු. දැන් මේක හදාගමු. මම දාගන්නවා එක්ස්ට්‍රා. ඔයාලට බටර් තියෙනවා නම් පොල් තෙල් හරි බටර් හරි කමන්නේ දාගන්න. මම බටර් දැම්මම නම් ඇත්තටම මේක රසයි. දැන් අපි මේකට අපි හදාගත්ත පාන් එක දාගමු.
තුනි කරගන්න. මගේ පෑන් එක පොඩි වැඩි. අපි දැන් මේක රවුමට පොඩ්ඩක් අර ලස්සනට වගේ හදාගමු. ඊට පස්සේ අපි මේක චුට්ටක් තැම්බෙන්න වගේ විනාඩි 2ක් 3ක් විතර වහලා තියමු. දැන් විනාඩි 2කට පස්සේ ලිපත් ඕෆ් කළා. අපි මේක අනිත් පැත්ත හරව ගමු. ඊට පස්සේ අපි නැවත මේකට ඇස්ට්‍රා ටිකක් දාගමු. දාලා ලිප ඕන් කළා. ගින්දර අඩු මට්ටමේ තියාගන්න. මේක චුට්ටක් මෙහෙම දියවෙන්න ඇරලා අපි නැවතත් මේක දාගමු පෑන් එකට. ඔයාලා මෙහෙම කලබලෙන් මං වගේ ගන්න යන්න එපා. මේක කැඩෙයි. දැන් ගින්දර ගොඩක් අඩු මට්ටමේ තියාගන්න. ගොඩක් අඩු මට්ටමේ තියාගෙන දැන් අපි හදාගත්ත තක්කාලි සෝස් එක අපි දාගමු. දාලා මෙහෙම හැම තැනටම වීසිලා යන විදිහට දාගන්න. දැන් අපිට චීස් නැහැ. අපි හදාගත්ත වයිට් සෝස් එක තියෙන්නේ. ඒ වයිට් සෝස් එකෙනුත් ටිකක් දාගන්න. මේ වෙලාවේ තමයි චීස් වෙනුවට වයිට් සෝස් එක දාගන්න ඕන වෙලාව. ඒකත් දාගන්න. අතර මේක මේ චීස් වෙනුවට හදන මේ වයිට් සෝස් එක රසයි. ඔයාලා කාලා බලන්නකෝ හදලා. ඊට පස්සේ මම මේකට ගෙදර තියෙන දේවල් දාගන්නවා. මට මේ සොසේජස් තිබ්බා. ඒක නිසා මම සොසේජස් දාගන්නවා. ඔයාලට තියෙන දේවල් දාගන්න. මේකට මාළු මිරිස් බෙල් පෙපර් උනත් ඔයාලට දාගන්න පුළුවන්. ඔයාලා ආස දේවල් දාගන්න. මම තක්කාලි වලට ආස නිසා මට තක්කාලි තිබ්බා. මම තක්කාලි දාගත්තා. ඊට පස්සේ නැවත මේ වෙලාවේ මම ආයෙත් නැවත සෝස් එකෙන් ටිකක් දාගන්නවා. ඊට පස්සේ මම ලුණු රවුම් ටික තියාගන්නවා. ඔයාලත් කැමති දේවල් තියාගන්න. ඇත්තටම හරි රසයි. මේක හදලා බලන්නකෝ. පොඩි බඩගින්නට නම් මරු. හදලා බලලා කාලා මට කමෙන්ට් එකකින් කියන්න රසයි නම් රසයි කියලා. දැන් අපි මේක විනාඩි 3ක් විතර වහලා තියාගමු. විනාඩි 2ක් 3ක් විතර ගියා. අපි මේක හරි ගිහිල්ලාද කියලා බලමු. ඔව් දැන් තැම්බිලා ඇති. අපි මේක පිඟානකට මාරු කරගමු. ඇත්තට හොඳටම තියනවා, ලස්සනට තියනවා.